ආයු බොහෝ වේවා ඔබ සැම දිනටම. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂයේ වැඩසටහන 2025 ජුනි මාසයේ 27 සිකුරාදා දවසේ ලග්න පලාපල. මේෂ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට සතුට සැනසීම වාසනාව උදා වෙන දවසක්. අද ඔබ යන යනතර පිළිගැනීම් ගෞරවය ඔබට ලබා දී. ඒ වගේම රසවත් ආහාර සූපාසු ඇති කරයි. පවුලේ අය අතර සමගි ආදරය ඇති කරයි. විශේෂයෙන්ම අම්මට තාත්තට දරුවන්ට පවුල තුල විශේෂ වූ ආදරයක් ඇති කරයි. ඒ වගේ ඔබ කරන කෙනෙක් රැසියාවල දියුණුවක් ඒකාන්තයෙන් ඇති වෙන දවසක්. ඉතින් අද ඔබගේ සිතුවිලි යහපත් වෙනවා. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙයි. ඒ වගේම අද ඔබට නැන්දල මාමලගෙන් හැම දිනාගෙම සහාය ලැබෙන දවසක්. ලැබීම අතරින් යහපත් වෙනවා. දුව දරුවා සම්බන්ධව සතුට විවේක කරුණු ඇති කරයි. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට ධනය වගේ බලයක් ලැබෙන දවසක්. අද ඔබට හැම දිනාගෙම සහයෝගය ලැබේ. සහෝදරයන්ගෙන් අසල්වාසීන්ගෙන් ඒ වගේම ඔබගේ ඉගෙනීම් දියුණු කරයි. අද ඉගෙන ගන්න අයට යහපත් දවසක්. ඒ වගේම ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් ඔබ කරන කාර්ය සාර්ථක කරගනි. ඔබට වගේ ඔබගේ දුව දරුවන්ටත් අද යහපත් දවසක්. ඕන කරන කටයුතු සාර්ථක වේ. ඒ වගේ ඔබ ආගමික කටයුතු වල සම්බන්ධ වෙන දවසක්. දන් දෙන්න පින් කරන අසරණ අයට පිහිට වෙන්න උදව් කරන්න දුප්පත් කෙනෙක් දැක්කම නැති බැරි කෙනෙක් දැක්කම ඒ වගේ අද දවස පුරාම ඔබ අන් අයට උදව් කරයි. ඉතින් වීදම් ටිකක් ඉහළ යයි. ඒක නැත් ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මිතුරු ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබගේ වචනේ ආකර්ෂණීය වේ. අන් අය ඔබගේ වචනට ඇහුම්කන් දී. ඒ වගේ ඔබගේ පෞල් ජීවිතය තුළ ආදරේ සතුට උතුරයි. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතය සාමයෙන් සතුටින් ගත කරයි. ලැබීම් අතින් යහපත් වෙනවා. දන් දෙන්න පින් කරන්න අනිවාර්යෙන් ඔබ පෙළඹෙනවා. ඒ වගේම ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ අද ලැබේ. ඒ වගේම ඔබට හදිසි ධන වාසනාව උදා කරන දවසක්. හිත මිතුරන් හමු වෙන රසවත් ආහාර සතුරු අවස්ථා උදා කරන දවසක්. ඉතින් අද දවස ඔබට වාසනාවන්තම දවසක්. තෙරුවන් සරණයි. කටක ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබගේ සිතුවිලි ආදරණීය වෙනවා. හැම දිනත් එක්කම හොඳින් ඔබ ඉන්න බලන දවසක්. ඔබ අන් අයට උදව් කරයි. කෑම බීමෙන් සංග්‍රහ කරයි. අසරණ අයට පිහිට වේ. අද දවස පුරාම ඔබ අන් අය වෙනුවෙන් වෙහෙසෙයි. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් සාර්ථක කරගන්න ඔබට පුළුවන්. ඒ වගේ ඔබ කරන කෙනෙක් රැසියාවල දියුණුවක් අද ඇති කරයි. අද කාර්ය බහුල වෙන දවසක්. අතිසි ගමන් කෙටි ගමන් ඇති වී හැකියි. එහෙමත් නැත්නම් දාන ගෙදරක යන්න, පිරිතකට යන්න, දන් දෙන්න, පින් කරන්න. ඔය වගේ අද හිතෙන දවසක්. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. සිංහ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට හදිසි ගමන් දුර ගමන් ඇති වී හැකියි. ඒ වගේම ඔබ දන් දෙන්න පින් කරන්න පෙළඹෙනවා. ඔබ අනිවාර්යයෙන්ම අද මොනවා හරිම පින් අතේ වැඩක් කරනවාමයි. දන් දෙන්න පින් කරන්න අසන කෙනෙකුට උදව් කරන්න ඉස්කෝලේ ළමයෙකුට බෑග් එකක් නැත්නම් බෑග් එකක් අරන් දෙන්න එහෙම නැත්නම් සබත්තු අරන් දෙන්න මොනවම හරි දෙයක් ඔබ අද කරනවා. ඒ වගේම ධනයෙන් බලෙන් අඩුපාඩු ඇති නොවේ. ඔබ කරන කෙනෙකුට සාර්ථක වෙනවා. ඒ වගේම අද දවස ඔබටත් අන් අයගෙන් උදව් උපකාර ලැබෙන දවසක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් වැඩි ලාභද ලැබේ. ආගමික කටයුතු වලත් ඔබ සම්බන්ධ වෙයි. ඉතින් අද දවස පුරාම ඔබට සතුට සැනසීම උදා කරයි. ඔබ දීලා සතුට වෙන දවසක්. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට හිත මිතුරන් හමු වෙන සතුරු අවස්ථා උදා කරන දවසක්. රසවත් ආහාර සූපාසු ඇති කරයි. ඔබ සමාජයට කැපී මොකද අන් අයට ඔබ උමනා වෙන දවසක්. ඔබ සමාජයේ වෙනුවෙන් මොනම හරි අද දෙයක් කරයි. ඔබගේ දුව දරුවන්ටත් අද යහපත් දවසක්. රසවත් ආහාර සූපාසු ඇති කරන දවසක්. අද උසස් ඉගෙනීම් ඇති කරයි. ආදරණීය මිතුරන් අද හමු වෙන දවසක්. ඒ වගේම අද ඔබගේ සිතුවිලිත් යහපත් වෙනවා. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් සාර්ථක කරගන්න ඔබට පුළුවන්. ඉතින් අද දවස ඔබට ගොඩක් සුබ උදා කරයි. තෙරුවන් සරණයි. තුලා ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ කරන කෙනෙක් කියා සාර්ථක වෙන දවසක්.
ධනය බල ඔබ සොයායි. රැකියා ස්ථානයේ හැමදෙනාත් එක්කම ආදරයෙන් සතුටින් ඔබ ගත කරයි. ඒ වගේම හදිසි ගමන් දුර ගමන් ඇති වී හැකියි. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙනවා. ඔබගේ ගෘහ ජීවිත සතුටින් සාමයෙන් ගත කරන දවසක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් කරගන්න ඔබට පුළුවන්. ඉතින් අද දවස පුරා ලැබීම අතින් යහපත් වෙනවා. අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ ආගමික කටයුතු වල සම්බන්ධ වෙන දවසක්. අනිවාර්යයෙන්ම දුප්පත් කෙනෙක් දැක්කම අසරණ කෙනෙක් දැක්කම ඔබ පිහිට වෙනවාමයි. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙනවා. ඉතින් අද ඔබට හදිසි ධන වාසනාව උදා කරයි. ලැබීම අතින් ඉතා යහපත් වෙනවා. රසවත් ආහාර සූපහසු ඇති කරයි. ඒ වගේම ඔබට අද උසස් ධර්ම ඥානය ඇති කරයි. දන් දෙන්න පින් කරන්න ඕන කියලා ඔබට හිතේ. ඒ වගේම කෙටි ගමන් හදිසි ගමන් ඇති විය හැකියි. ඉතින් අද දවසේ හැම දිනකෙම සහයෝගය ඔබට ලැබේ. රසවත් ආහාර සූපහසු ඇති කරන දවසක්. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. ධනු ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් සාර්ථක කරගන්න ඔබට පුළුවන්. අද හදිසි ධන වාසනාව උදා කරන දවසක්. ඒ වගේම ධනයෙන් බලෙන් අඩුපාඩු ඇති නොවේ. ඔබ කරන කෙනෙක් රැකියාවල දියුණුවක් ඇති කරයි. ඔබට වගේම ඔබගේ දුව දරුවන්ට අද යහපත් දවසක්. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරයි. ඔවුන් කරන කියන ඕනම දෙයක් අද සාර්ථක වෙන දවසක්. රැකියා ස්ථානයේ පවා ප්‍රශ්න කරදර තිබුණා නම් අද සතුටින් වැඩ කරගන්න පුළුවන් වෙයි. හැම දෙනාත් එක්ක මිත්‍රව. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මකර ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් කරගන්න ඔබට පුළුවන්. හැම දිනකම සහයෝගය ඔබට ලැබේ. අද ඔබගේ සිතුවිලිත් යහපත් වෙනවා. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙයි. මොන විදියකින් හරි පිනක් දහමකට ඔබ හිතයයි. මොනවම හරි දෙයක් අන් අය වෙනුවෙන් කරයි. Tamanටම කරගන්න නැතුව අන් අය වෙනුවෙන් දෙයක් කරයි. ඔබගේ ගෘහ ජීවිතේ සතුටින් වාසනාවන්තව කල්ගත වේ. අද දවස ගත වේ. ඉතින් අද දවස පුරා ඔබත් දන් දෙන්න පින් කරන්න පෙළඹෙයි. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට ලැබීම ඇති ඉතා යහපත් දවසක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් හොඳින් කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම වැඩි ලාභ ලැබෙන දවසක්. ඔබගේ විවාහයෙන් ඒ වගේම හදිසි ධන වාසනා භූමි ලාභ වගේ දේවල් අද ලැබෙන්න පුළුවන්. ඒ වගේම දුර ගමන් හදිසි ගමන් කෙටි ගමන් ඇති විය හැකියි. මොන දේ කරත් ඔබ අද ආගම දහමට නැඹුරු වෙනවා. අද කාර්ය බහුල වෙන දවසක්. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මීන ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබගේ දුව දරුවෝ සම්බන්ධව සතුට විහෙක් කන්නේදී දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් කරගන්න හුන්ට පුළුවන්. ඒ වගේම අද නිවස තුළ සතුට ආදරේ උතුරා රසවත් ආහාර සුවපහසු ඇති කරන දවසක්. ඒ වගේම හදිසි ධන වාසනාව ඔබට උදා කරයි. ආදරණීය මිතුරන් හමු වෙයි. ඉතින් අද සතුටින් ඉන්න පුළුවන් දවසක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් සාර්ථක කරගන්න ඔබට පුළුවන්. ලැබීම අතින් ඉතා යහපත් වෙනවා. ධනයේ බලය ඔබ සොයා යන දවසක්. ඉතින් අද දවස ඔබගේ වචනේ දින ඔබ කතා බහ කරොත් මොනවා හරි දෙයක් සම්බන්ධව ඔබ අනිවාර්යයෙන්ම දිනනවා. ඉතින් අද දවස ඔබට ගොඩක් සුවපල උදා කරයි. තෙරුවන් සරණයි. ලග්න 12 ගැනම උදව් අද දවස ගැන මම ඔබට කෙටියෙන් පැවසුවා. ඒ අනුව සිතා බලා ඔබ වැඩ කරන්න. ඔබ සෑම දිනාටම බුස්සන්න. සියලුම දෙවි රැකවරණයි. ආයු බොහෝ වේවා.